කේලම් කිව්වට පස්සේ මට මිනිස්සු මෙහෙම කියනවා මම මොකද්ද කන්නේ නැහැ බොන්නේ නැහැ. අනුන්ගේ වචනයකට තමන්ගේ මුළු ජීවිතේම පාවා දීලා. ඒ කියන්නේ එයාගේ වචනයට පුළුවන් මෙයාව පාලනය කරන්න සම්පූර්ණයෙන්ම. බුද්ධ දේශනාවේ දේශනා කළා අනුන්ට තමන්ගේ ජීවිතේ පාවා දෙන්න එපා කියලා. මේ බාහිර දෙයකට. දැන් මේ දවස් ටිකේ ඔන්න දැන් දේශපාලනය යනවා. ඊළඟට මාසයක් හමාරක් වුණුසුමක් තියෙනවා. ඉතින් ඒ කාලේ වෙන තමන්ගේ වැඩ කටයුතු කෙරෙන්නේ ගෙවල් වල නිදා ගන්න නැතුව සම්පූර්ණයෙන්ම ජීවිතේ එකටම පාවා දෙනවනේ ඉතින්. ඉස්සර මතකයි අපේ ගම්වල හිටියා මේ රැය වෙනකල් ඡන්ද ප්‍රතිඵල ලියන. අර ආසනේ මෙහෙමයි මේ ආසනේ මෙහෙමයි කියලා. ඊට පස්සේ දවස් දෙකක් විතර ගණන් කරනවානේ. ඉතින් ඔක්කොම පොතක ලියා ගන්න මිනිස්සු හිටියා. ඊට පස්සේ පොත දානවා අයින් කරනවා. ඉතින් කියනවා මෙහෙමයි අහවල් ආසනේ මෙහෙමයි කියලා. ඒ දවස් ටික ඉවරයි. ඊට පස්සේ තව ඊළඟ පාර ඡන්ද දෙනවා. ආයෙත් දෙනවා අර විස්තර ටික. ඊට පස්සේ පොතක් දානවා. මිනිස්සු එහෙම ඒ කියන්නේ ඒ දවස් ටික සම්පූර්ණයෙන් එයා හැන්ඩල් කරන්නේ අර නිවුස් වලින්. මේ දේශනාවේ තියෙනවා අනුන්ට තමන්ගේ ජීවිතේ පාලනය කරන්න දෙන්න එපා කියලා. අනුන්ගේ අතපොලුවක් වෙන්න දෙන්න එපා කියනවා ජීවිතේ. ඉතින් ඒ නිසා මේ රිපෝට් එකක් නිසා ජීවිතේ කඩා ගන්න නැතුව නොවන ඒ වෙලාවට මෙහෙවන්න ඕන. බණ කියන මමත් අහන ඔබත් මේ ප්‍රශ්නෙට මුහුණ දුන්න වෙලාවේ තමයි ওই අභියෝගය එන්නේ අපිට. මේක අහනවා කියනවා තරම් ලේසි නෑ මේක. ඉතින් ඒ නිසා ඒකට එක උදාහරණයක් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න අනුන්ටත් මේක තියෙනවා මේකෙන් ජයගත් අයත් ඉන්නවා කියලා හිස්සලා ඒ ශක්තිය ගන්න කිව්වා. ඊළඟ මේ කලබල නොවීමේදී පොඩ විමසීම ඉවසීම මොහොතක් නැවතීම අරියක් පස්සට ගැනීම උපකාර වේවි. මුල හැවීම එකපාරම අපි අහන දෙයට ඇක්ෂන් එක ගන්න නැතුව ක්‍රියාත්මක වෙන්නේ නැතුව මේක කොහොමද මේක උනේ කියලා පොඩ්ඩක් හොයන එක සමහර ප්‍රශ්නවලදී ඒක බුදුරජාණන් වහන්සේ වදාලා ඒක උත්තරයක් වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඉස්සර මේ හාවේ බිලිවණිය කීටියා. ඒ බිලිවණේ පොඩි තල් පැලයක් හැදලා තිබ්බා. දැන් ලොකු තල් අතු විහිදෙන තල් පැලයක්. මේ තල් පැලේ ඇස්සේ හාවේ දහවල් කාලේ හති ඇර දිගා වෙලා මේ හාවා මේ ගිමන් හරිනවා. ගිමන් හරිනකොට හාවට හිතුණා අපෝ මේ ලෝකේ එහෙම එකපාරම පෙරලනොත් මං කොහෙටද අපත් දුවන්නේ කියලා මේ හාවට හිතුණා. එහෙම හිතනකොටම අර බෙලි ගහේ ලොකු බෙලි ගෙඩියක් තව ගහට වැටුණා. ඊට පස්සේ තඩබඩ ගාගෙන වැටෙනවානේ. වැටෙනකොට හාව නැගිට්ටා දිව්වා දිවිල්ලක් ආයෙ පස්ස බැලිල්ලක් නැහැ. පස්ස බැලිල්ලක් නැහැ. බුදු අම්මෝ කියාගෙන දිව්වා. ඊට මේ හාව දුවන වේගෙට එතන අවට පඳුරු වල හිටපු හාව ටිකත් ඌ පිටපස්ස දිව්වා. ඉතින් දුවතින් අනිත් හාව අහනවා ඇයි උඹ දුවන්නේ? ඊට හාව දුවන ගාම කියනවා පොළොව පෙරලෙනවෝ කතා කරගෙන ඉන්න වෙලාවක් නැතෝ කියලා. ඉතින් හාවෝ ඒ විදිහට හාවෝ එකතු වුණා කියනවා දහස් ගාන. හාව ටික දුවනකොට මෝ ඒක පිටිපස්සේ දුවන අර කරංචු පිටිපස්සේ. ඊට පස්සේ හාවන්ගෙන් අහනවා මෝ තොපි දුවන්නේ ඇයි කියලා. දුවන ගමන් මම යහන්. ඊට පස්සේ කිව්වා පොළොව පෙරලෙනවෝ කියලා. දැන් මෝ දහස් ගානක් දුවනවා. මෝ දුවනවල ඌරෝ ටික ඇහුවා. ඌරෝ දුවනවා දැන් මේ කලබල. ඇයි කරංචුවට දුවන්නේ? ඕම ඉන්නකොට ওই කැලේ මැදක දෙනක මහා බෝධිසත්වව මහා සිංහෙක් වෙලා හිටියා. දැන් සිංහයා දැක ඈතින් දුම් දාගෙන මහා සේනාවක් දුවගෙන එනවා. සිංහයා ඉදිරියට ගියා. සිංහයා නිර්භීතයිනේ. ඉතින් ඊට පස්සේ මේ සිංහයා එකපාරම කෑ ගහලා නැවතෙනියව කිව්වා. ඊට පස්සේ ඔක්කොම ටික ඔන්න ආපු වේගය ටිකක් නවත්තගෙන නැවතුණා. නැවතිලා ඇහුවා "තොපි දුවන්නේ ඇයි?" ඊට පස්සේ ඔය ඇත්තු ටික කිව්වා මේ එතන ඉස්සරහින් නේ කිව්වා මේ පොළොව පෙරලෙනවා. දැන් හරි පොළොව පෙරලෙනවා දැක එක ගියාපන්. ඊට පස්සේ ඇත්තු කිව්වා මං නම් දැක්කේ නෑ මේ කොටි ටික තමයි කිව්වේ. කොටි කිව්වා අපි දැක්කේ නෑ. මේ ගොන් තඩියෝ ටික තමයි කිව්වේ. ගොන්නෝ කිව්වා අපි දැක්කේ නෑ මේ ඌරු තඩියෝ ටිකයි කිව්වේ. ඊට පස්සේ ඔහොම යනකොට දැක්කේ කෙනෙක් නෑ. ඊට පස්සේ අවසානයේ ගෝ මේ හාවෝ ටික තමයි ඉස්සල්ලාම දිව්වේ. හාවෝ ගෝවා අර පෙන හලාගෙන අර ඇස් දෙක උඩු කරගෙන අර
ඉන්න එකෙක් ඕනෝක තමයි ඉස්සල්ලාම කිව්වේ කියලා. ඊට පස්සේ ඒ හාවගෙන් සිංහයා ඇහුවා තෝ දැක්කද කිව්වා මම මෙහෙමයි මම බල හිටියේ නෑ. හැබැයි මට තමයි දැනුනේ පොළොව පෙරලෙන්නේ. කොහෙද? මේ කැලේ කෙළවරේ අර බෙලිගස් තියෙන්නේ. අන්න උතන තමයි මම බුදියාගෙන හිටියේ. එතනින් තමයි පොළොව පෙරලෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ කොහා හරි. එහෙනම් අපි බලමුකෝ. උඹ බුදියාගෙන හිටපු තැන මට දැන් කියපන්. අපෝ මට බෑ කිව්වා. මම නම් මේ පැත්තට යන්නේ. ඊට පස්සේ කිව්වා මමනේ යන්නේ. මෙහෙ වර කියලා කිව්වා. ඊට පස්සේ ඔන්න ගලක් උඩට ආව නැංග සිංහයා පිට තිබ්බ නැගපේ දැන් පිටේ කියලා. ඊට පස්සේ සිංහයා දැන් අර වනේ පැත්තට ගියා. ගිහිල්ලා බෙලි මේ මන්දියට යනකොටම දුර ඉඳලම හාවා කිව්වා නවතින්න යන්න බෑ. ඔන්න ඔහෙන් තමයි පෙරලෙන්නේ කියලා. ඊට පස්සේ ඔන්න නැවතුණා. නැවතලා හාවා බිමට බැලලා කිව්වා අන්න අර තල් ගහ. ඕකේ යට තමයි මං හිටියේ. එතකොට තමයි ඔතනින් තමයි මේ පොළොව දෙදරාගෙන අහස පෙරලීගෙන මේ පොළොව කැරකෙන්න ගත්තේ. සිංහයා එතෙන් ගිහලා පොඩ්ඩක් වටේ පිටේ බලනකොට මේ දැන් ටිකකට කලින් වැටිච්ච ලොකු බෙලි ගෙඩියක් තියෙනවා එතන. ඒතර සිංහයා උඩත් බලලා තීරණ ගත්තා මේ බෙලි ගෙඩිය තල්ලත්තට වැටිලා තල්ලතු ටිකේ වැඩි වෙද්දී තමයි පල්ලෙහාට වෙලා තියෙන්නේ. ඒකත් එක්කයි මෙයා ඒ වෙනට කල්පනා කරගෙන හිටියේ පොළොව පෙරලී කියලා. මේක මොහු වෙලයි මේක මේ මුලා වෙලා තියෙන්නේ කියලා අයියෙන් hinaවකුත් ගිහිල්ලා ආයෙත් ආව අරගෙන ආවා. ඇවිල්ලා අර පිරිසට කියනවා වෙලා තියෙන්නේ මෙන්න මේක. මෝ මේක හිත හිතා ඉද්දින් පොළොව පෙරලී කියලා බෙලි ගෙඩියක් තල්ලත්තට වැටිලා. ඒ තල්ලත්තේ සද්දෙට තමයි මේක දුවලා තියෙන්නේ. තොපි ඔක්කොම එකෙක් කියපු එක පිටිපස්සේ දුවනවා. කවුද කිව්වේ මොකද්ද හේතුව මොකක්වත් දන්නේ නැහැ. ඒකට කියනවා මේ ජීවිතේට මුහුණ දෙද්දී අනුන් කියපු එක මත ජීවිතේ තීරණය කරන්න එපා. ඒකේ හොයාපියව ඇත්තක් මොකද්ද කියලා. දැන් සිංහයා කියනවා. ඒ වෙලාවේ තමයි සිංහයා කිව්වේ අනුන්ගේ වචනයකට අපේ ජීවිතේ පාවා දෙන්න එපා කියලා. කියන්නේ අනුන්ගේ වචනයක් නිසා අපේ ජීවිතේ ඉරණම ඒ අයට දෙන්න එපා කිව්වා. බුදුරජාණන් වහන්සේගේ බුදුමුවිනුත් ඒ වචනේ පිටවුණා. ඒ නිසා දැන් ওই ගොඩාක් පෞල් කඩා කප්පල් වෙනවා අරයා කිව්ව කතා මෙයා කිව්ව කතා ආරංචි කතා. ඉතින් මොකද්ද ඔකට හේතුව කියලා පොඩ්ඩක් බලන්න. ටිකක් විමසිල්ල සාකච්ඡා කිරිලා. ඒ නිසා දැන් ඔයාලා ගෙදර මහත්තයා ගැන මොනවද කිව්වනම් නෝනා ගැන මොනවද කිව්වනම් ඊළඟ නෑ දෑයෝ නැත්නම් අරයා වුණියන් කළා මෙයා වුණියන් කළා කියලා කවුරු හරි කිව්වනම් ඒක කියන්නේ හේතුව. ඒ සමහරවිට මේ මිනිස්සු අතර තරහ කේලම කියපු එක්කෙනයි අර අය අතර තරහක් තියනවාද? ඒක මුල් කරගෙන කොටවන්නද මේක කිව්වේ? මෙයාලගේ යටි අරමුණු මොකද්ද? ඉතින් ඒ නිසා අපිට කියන කෙනා ගැනත් යම් විමසිල්ලක් කරන්න වෙනවා. මේ කතාව පටන් ගත්තේ කොතනින්ද? එක බොරම මේ අපි ඒකට ක්‍රියාත්මක වෙන්නේ නැතුව. ඒ කියන්නේ ප්‍රශ්නයකට උත්තරයක් හොයද්දී බුදුරජාණන් වහන්සේ වදාලා එක විකල්පයක් තමයි ප්‍රශ්නෙට උත්තරේ තමයි කිව්වා ප්‍රශ්නේ හටගත්ත තැන හොයාගෙන යන්නේ. මේකට මුල මොකද්ද කියලා. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් හෙව්වට පස්සේ ගොඩාක් ප්‍රශ්න විසඳිලා යනවා. ඔය එක ආරණ්‍යයක තිබිලා තියෙනවා. ඒ ආරණ්‍යේ ඇතුල් වෙන ගේට්ටුව ළඟම හග්ගෙඩියක් බුලත් වල උතලා. ගේට්ටුව අයිනේ පඳුරක මේ හංගලා. ඉතින් කොහොම හරි ඒ ආරණ්‍ය අතු ගන්න මිනිසයා කියලා නායක හඳුරන්නේ හරි වැඩි. මේ බලනකො මිනිස්සෙක් මේ මොන හරි දෙයක් කරලා තියෙනවා මේ බුලත් වල උතලා හග්ගෙඩියක් ජීවම් කරලා ගේට්ටුව ළඟ දාලා මෙතෙන් එන මිනිස්සුන්ගේ හිත කැඩෙන්න ඉන්න හාමුදුරුවෝ යණ්ඩයි මේක කරලා තියෙන හෝනියමක් කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ කියලා පොඩි නමට ගිහිල්ලා බලන්න කියලා. බලනකොට ඇත්ත. ඊට පස්සේ අර උපාසක මහත්තයම කියලා හාමුදුරුවනේ මේවා ගැන බලන තැනක් තියෙනවා. ඊට පස්සේ ඔන්න දැන් එයාට ගිහිල්ලා බලන තැනින් කියලා අම්මෝ මහ භයානක දෙයක් මේක මෙහෙමයි කියලා. ඊට පස්සේ ලොකු තොවිලයක් නැතුව යක දුර 3 දිනක් විතර ගෙනල්ලා තොවිලයක් නැතලා හග්ගෙඩිය මොහොතට ගිහින් දැම්මා. ඊට පස්සේ ඒ ආරණ්‍යේ ඔය ඊළඟ මාසේ සිල් ගන්න ආපු උපාසක මහත්තයෙක් මේ අර පඳුර ළඟ හොයනවා. මේ පඳුර පාද හොයනවා මේ වෙන උපාසක මහත්තයා. ඊට පස්සේ දැන් අනිත් අය අහනවා මේ අර අතුගග හිටපු උපාසක මහත්තයා දැන් හෙවිල්ලෙන්නේ නේ කවුද මේ මොනියම් කරන මනුස්සයා කියලා.
ඊට පස්සේ ආරයන් ඇහුවා ඔබ මොනවද හොයන්නේ මේ කියලා. අනේ බලන්නකො ලොකුන්නේ මං ගිය පාර මේ ආරණ්‍ය සිල් ගන්න ආවේ තෙරිකුණාමලේ ගිහලා එන ගමන්. තෙරිකුණාමලේ අපි මුහුදු වෙරළට යනකොට මට හක්ගිඩියක් හම්බ වුණා. මම බුලත් මල්ලේ දාලා ඒකෙදා මේ ආරාමයට එනකොට මේ පඳුරේ ගැහුවා. මට ගෙනියන්න අමතක වුණා. මම බැලුවේ ඒක කොයි කියලා. දැන් මාතර පැත්තෙන් යකදෝ 3 දෙනෙක් ගෙනලා තොවියක් කරලා තියෙනවා. හක්ගිඩිය මුහුදට දාන්න. ඉතින් ඒ නිසා සමහර කරුණු කාරණා වලදී මේක හටගත්තේ කොහොමද? ඉතින් ඒ නිසා ඔයගේ කතා නම් ගොඩක් තියෙනවා. ඉතින් අර මුලක් හොයන්නකො එක පාරම කලබල වෙලා තවත් මිනිස්සෙක් එකට අල්ලා ගන්න නැතුව මේක හටගත්තේ කොහොමද කියලා ප්‍රශ්නයකට උත්තරයක් හොයද්දි මේක දැන් මෙහෙමයි ප්‍රශ්නයකට උත්තර හොයන්න ගොඩක් ලේසි අර බොළඳකම නැති වුණොත්. බොළඳ වුණොත් එයා අරහෙට මෙහෙට වැනෙනවා කියන හැම දෙයකටම මෙහෙම වෙනවා. අර අභිමානයක් කියලා එකක් තියෙන්න ඕන. ඊළඟට අඟුලිමාලයන්ගේම කතාවක් තියෙනවනේ පංචායුධ ජාතකේ. අපි බෝධිසත්ව පංචායුධ කුමාරයා ශිල්ප ශාස්ත්‍ර හදාරලා එනවා කැලයක් මැදින් එනකොට දිග ලොම් තියෙන විශාල යක්ෂයාට අහු වුණා. ඉතින් යක්ෂයාට සියලු ආයුධ වලින් ගැහුවා. යක්ෂයාව ඒකෙන් দমনය කරන්න බෑ. අතින් පයින් ගැහුවා අතපය ඔක්කොම ඇල්ලුණා. බය වෙන්නේ අර කුමාරයා. ඉතින් බය වෙන්නේ නැති එක මුල් කරගෙන අර යක්ෂයා බැලුවා. එයාගේ මුළු ජීවිතේම බය වෙන්නේ නැති මිනිස්සෙක් හම්බ වෙලා නැහැ. ඒ නිසා ඇහුවම් බය නැති ඇයි කියලා. ඊට පස්සේ මගේ ඇඟේ ඇතුලේ ආයුධයක් තියෙනවා. මේ උඹ කාපම් මාව හැබැයි උඹට මාව දිරව ගන්න නම් වෙන්නේ නැහැ කියලා. එතකොට මහ බෝධිසත්ව උපක්‍රමය පාවිච්චි කළේ. තමා ඇතුලේ තියෙන ආයුධය තමයි ප්‍රඥායුධය. ප්‍රඥායුධය තමයි ඒ ඉස්සරහට දැම්මේ බය වෙන්නේ නැතුව සිටීම. ඊට පස්සේ නිදහස් කරනවා. නිදහස් කළාට පස්සේ අවසානයේ යාට බණ කියලා කතා කරලා පළතුරු කිරිබත් කන තැනටපත් කරන මිනිස්සු කකා හිටපු යකා පළතුරු කිරිබත් කන තැනටපත් කරනවා. ඊට පස්සේ කැලේටම මේ මිනිස්සු ලවා පුද පූජා තියෙනවා. ඉතින් මිනිමස් කන්නේ නැහැ. පුද පූජා පිළිගෙන කැලේට එන මිනිස්සුත් ආරක්ෂා කරනවා. කැලේත් ආරක්ෂා කරගෙන යක්ෂයා හිටියා. අඟුලිමාල තමයි යක්ෂයා වෙලා ඉපදිලා හිටියේ. බය නොවීම මේ ජාතක කතා සහ ගොඩාක් අවස්ථාවලදී බුදුරජාන් වහන්සේ දේශනා කළ සමහර අභියෝග වලට මුහුණ දෙන්න මේ නිර්භීතකම කියන්නේ කොහොමද?